දුර රටක සිටින පිරිසට පවා උතුම් වෙසකේ අසිර සිරිය දැක බලා ගන්නට ලැබෙනවා නම් එය සුවිශේෂී කරුණක්. ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන උතුම් ත්‍රිමංගල්‍ය අසිරි සිරි සමරන මොහොතක වේල්ස් මහමෙවුනාව ඉසිපතන භාවනාසපුවේද සොඳුරු වෙසක් සිරි දක්නට ලැබුණා. ඒ අනුව වේල්සේ පළමු වතාවට ඉදි කරන ලද දර්ශනීය තොරණක් සැදැහැවතුන්ට දැක ගන්නට අවස්ථාව විවර කර දී තිබුණා. උතුම් වෙසක් මංගල්‍යයට සමගාමීව විවිධ ප්‍රතිපත්ති පූජාවන් සිදු කළා සීම ආමිස පූජාවන් රැසක්ද වේල්සේ දක්නට ලැබුණා. ඒ අනුව තන්සැල් බැතකී කායනා දර්ශනීය පහන් කුඩු ප්‍රදර්ශනයට එක් කර තිබුණා. දුර රටක සිටිමින් වෙසක් අසිරි සිරිය නරඹන්නට බොහෝ පිරිසක් වේල්ස් මහමෙවුනාව ඉසිපතන භාවනාසපුවට පැමිණ සිටියා. ස්කොට්ලන්තයේ මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මගින්ද වෙසක් අසිරි සිරි සමරන්නට වුණා. ඒ අනුව ස්කොට්ලන්තයේ යෙදී වූ පළමු වෙසක් තොරණ නැරඹීමට සැදැහැවතුනට අවස්ථාව හිමි වුණා. භාග්‍යවතුන් වහන්සේ ලොවට සමගියාගේ පෙන්වා වදාළ අනුස්මරණීය කතාවස්තුවක් The Value of Humanity නමින් විදුලි බුබුලු දසදහසකට අධික ලෙසින් අලංකාර සැරසිරි එක්කොට මෙම තොරණ ප්‍රදර්ශනයට එක් කර තිබුණා. අඩි 20කට අධික උසකින් යුතුව මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම වෙසක් පහන් කුඩු සීම දන්සැල් රැසක්ද ස්කොට්ලන්තයේ මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මගින් සංවිධානය කර තිබුණා. ප්‍රතිපත්ති පූජාවන්ටද මුල් තැන ලබා දෙමින් සීල භාවනා වැඩසටහන් රැසක්ද මේ යටතේ ක්‍රියාත්මක කෙරුණා. මෙලෙසින් දුරු රටවලටද වෙසක් සිරි රඳන්නට පින්වත් ස්වාමීන් වහන්සේලා කැප වූ අතර ඒ හා සම්බන්ධ වූ සැදැහැති පිරිසක්ද මෙම කාර්යයන් සමගින් එක් වුණා. ස්කොට්ලන්තයේ මහමෙවුනාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය මගින් වෙසක් බැති ගීතාවලියක්ද සංවිධානය කර තිබුණා.